යුනිවර්සල්ලයි YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න අද තලුත් වීඩියෝවක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද කියලා දෙනවා ඔයාලට ChatGPT හරහා ඔන්ලයින් බිස්නස් පහක් ගැන. ඉතින් මේක කොහොමද අපි මේ ඔන්ලයින් බිස්නස් පහෙන් කැමති එකක් තෝරගෙන ChatGPT හරහා සාර්ථකව ඉන්කම් එකක් ගන්න කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මතක් කරනවා. එහෙනම් යන් අද වීඩියෝ එකට. හරි. ඉතින් යාළුවනේ ඔන්න අද අපි මේ ChatGPT හරහා ඔන්ලයින් බිස්නස් 4ක් ගැන කතා කරනවා. හරිද? ඉතින් තවත් ඔන්ලයින් බිස්නස් ඕන තරම් තියෙනවා. මම අද මේ 4 ගැන සාර්ථක ලෙස කොහොමද කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි. ඉතින් අපි පළවෙනි බිස්නස් එක විදියට ෆ්‍රීලාන්ස් රයිටින් සර්විසස් ගැන කතා කරමු. ඉතින් මේක කරන්න ඇත්තටම අපිට ChatGPT උදව්වට ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ Fiverr කියන ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් වල වැඩ කරන්න නම් අපිට මේ ChatGPT එකෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්. හරිද? හරි. ඉතින් මම මෙතනදී ගත්තේ writing services. ඉතින් අපි යම් Fiverr එකට ගියට පස්සේ මම මෙන්න මෙතන writing services වලට ඇවිල්ලා තියෙනවා. හරිද? ඒකෙත් මම තෝරගත්තේ article and blog post කියන කැටගරි එක. හරිද? ඉතින් මෙන්න මේ කැටගරි එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතන පළවෙනියට මම දැක්ක එක්කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ. මෙන්න මෙයා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයා ආටිකල් ලියනවලු මේ වයින් බියර් ගැන ආටිකල් ලියනවලු. හරිද? එතකොට මෙන්න මෙයා බලන්නකො. මෙයා කියනවා බ්ලොග් ආටිකල්ස් ලියනවලු ඉංග්‍රීසි වලින් words 2000ක් ඇතුළත් සුපිරිම ලස්සන ආටිකල් ලියලා දෙනවලු පැය 24ක් ඇතුළත. හරි. ඉතින් මෙන්න මෙයා $20ක් ගන්නවා. මෙයාට ඕඩර්ස් 340ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා පොඩ්ඩක් වැඩි කරලා බලන්න අඩුම බේසික් මෙයාගේ ප්‍රයිස් එකෙන් ඕඩර්ස් මෙච්චරකට කීයක් මෙයා හම්බ කරලා තියෙනවද කියලා. හරි. ඉතින් බලා ගන්න පුළුවන් one day delivery කරලා දෙනවා. මෙයා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ බේසික් ප්‍රයිස් එක $20යි. එතකොට ඇඩ්වාන්ස් ගන්නවා නම් මෙයා $30ක ප්‍රයිස් එකක් එයා ගන්නවා. එතකොට මේ ප්‍රීමියම් කියන පැකේජ් එකට 35ක වගේ ප්‍රමාණයක් ගන්න. ඉතින් ප්‍රොෆෙෂනල් විදිහට යාට හෙල්ප් කරලා මේ මෙතන බලා ගන්න පුළුවන් මේ පැකේජ් එකේ විශේෂත්වය. ඉතින් මෙහෙමයි. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට 5 එකේ ගිග් එකක් දාන්න ආටිකල්, බ්ලොග් පෝස්ට් ඕ වගේ දේවල් වලට ආටිකල්ස් ලියනවා කියලා. ඉතින් බලන්න මෙයාටම ඕඩර්ස් 340ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ඉංග්‍රීසි වලින් තමයි ආටිකල්ස් ලියන්නේ. ඉතින් 3800 orders complete කරලා තියෙනවා කියලාත් මෙන්න මෙයා මෙතන දාලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඉතින් ඉන්දුනීසියා කෙනෙක් තමයි මෙයා. ඉතින් බලන්න කොයිතරම් හොඳද කියලා. ඉතින් ඔයාලට සුපිරිම ඉන්කම් එකක් ගන්න පුළුවන් මෙතඩ් එකක්. අපි බලමු එහෙනම් ChatGPT එකෙන් මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ඕපන් කරගන්න ChatGPT එක. හරි. ඉතින් මම මේක ටෙස්ට් කරලා බැලුවා. හරි. හරි. ඉතින් මම මෙයාට කිව්වා 5 එකේ රයිටිං වලට මට උදව් කරන්න පුළුවන්ද කියලා. හරිද? මෙයා කිව්වා ඔව්. එතකොට මෙයා කියනවා ඔයාටත් මම 5 එකේ රයිටිං ලිවීමේ වැඩවලට උදව් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙයා ගොඩාක් මට එවලා තියෙනවා. හරි. ඊට පස්සේ මං කිව්වා කෙලින්ම වැඩේට මං කෙලින්ම බැස්සා. I won't write then බලාගෙන වරන් 2000 words blog articles by native English කියලා. ඉතින් මේ විදිහට මං කිව්වා ලියන්න කියලා බ්ලොග් ආටිකල් එක. ඊට පස්සේ මෙයා අහනවා ඔයාට මොනවා ගැනද ලියන්න ඕනේ කියලා. මං මෙයාට කිව්වා technology and gadgets කියන මෙන්න මේ මාතෘකාව යටතේ ටයිටල් එක යටතේ ලියන්න කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මෙයා පට්ටගාලා යකෙක් වගේ මෙන්න මේව ගැන ලියාගෙන ගියා. ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳන්. හරිද? ඉතින් බලන්න ආයි සුපිරියටම ලියලා තියෙනවා. ඉතින් අඩුපාඩු කියන දේවල් අපිට හදාගන්න පුළුවන්. අනික දැන් මේක හියුමනයිස් කරන්නත් ඕනේ. කියන්නේ දැන් මේක AI කෙනෙක් ලිව්වා කියලා අඳුරගන්න ඉඩ කඩක් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් හියුමනයිස් සයිට්ස් ඕන තරම් තියෙනවා. මේක හියුමනයිස් කරලා ඔයාලට මේක කස්ටමර්ට දෙන්න. ඉතින් මේකේ අඩුපාඩු ඔක්කොම පොඩ්ඩක් බලලා ඒවත් ක්ලියර් කරලා සුපිරියර්න් ලියලා තියෙන ආටිකල් එකක් විදිහට කස්ටමර්ට දීලා හොඳ ෆීඩ්බැක් එකක් එක්ක හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් මෙතඩ් එක තමයි මේක. හරි. ඉතින් try කරලා බලන්න. මේ බලන්නකො ලියලා තියෙන දේවල් සුපිරියර්ම ලියලා තියෙනවායි. ඉතින් මුල සිට සරල ටයිටල් වෙනම මේක
ලියලා තියෙනවා. ඉතින් ආටිකල් එක වචන words 2000කට වඩා මෙතන තියෙනවා. 2000ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එයා ටයිටල්ස් ටික වෙනම කැටගරිස් වලට කඩලා ඒව ගැන හොඳට ලියලා තියෙනවා ආටිකල් එකක්. ඉතින් මේක තව ඇඩ්වාන්ස් කරලා හියුමනයිස් කරලා අඩුපාඩු බලලා ඒවත් හදලා ගත්තොත් කස්ටමර්ට මේක හොඳ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට දුන්නොත් අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් එක්ක ඔයාලට මේකේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි පළවෙනි ක්‍රමය. හරිද? ඉතින් අනිවාර්යෙන් try කරන්න. මේ වගේ methods ඕන තරම් තියෙනවා. නමුත් මේවා අනිවාර්යෙන් වැඩ කරන methods. ඒක නිසා try කරන්න කියලා මතක් කරනවා. එහෙනම් යමු අපි. හරි යාළුවනේ. ඉතින් ඔන්න දෙවෙනි ක්‍රමයට ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙවෙනි මෙතඩ් එක තමයි ඔයාලට මුදල් උපයන්න තියෙන දෙවෙනි මෙතඩ් එක YouTube. ඉතින් YouTube කියවම ඔයාලා දන්නවනේ. YouTube එකේ අපිට subscribe 1000ක්, watch time 4000ක්. ඒ කියන්නේ මං කියලා දෙන්න. ඉතින් watch time 4000ක් කියන්නේ ඔයාලා දාන වීඩියෝස් තියෙනවනේ. ඉතින් ඒක පැය භාගෙ වෙන්න පුළුවන්, පැය වෙන්න පුළුවන්. අන්න ඒ වීඩියෝ එක පැය 4000ක්. එකම වීඩියෝ එක නෙමෙයි. පොඩ මිනිස්සු වගේ වීඩියෝස් බලලා එකතු වෙන විනාඩි ගාන ඒ වගේ පැය එකේ ඒවා පැය එක ගානේ 4000ක් එකතු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට එකතු වුණාට පස්සේ තමයි ඔයාලට මොනිටයිසේෂන් වලට ඇප්ලයි කරන්න පුළුවන්. එතනින් තමයි ඔයාලට ඉන්කම් එකක් YouTube එකෙන් ජෙනරේට් කරලා දෙන්නේ. ඉතින් ඒ ලෙවල් එකට එනකම් වීඩියෝස් දාන්න, වීඩියෝස් කොහොමද වෛරල් කරගන්නේ, මේ වීඩියෝස් ඇඩ්වාන්ස් ලෙවල් එකකට ගෙනියන්නේ කොහොමද, වීඩියෝස් එඩිට් කරද්දි කොහොමද අපිට තනියෙන් හිතන්න බැරි නම් මේකට ලොකු හෙල්ප් එකක් ගන්න පුළුවන් දෙයක් තමයි AI සර්විස් එකක් කියන්නේ. ඉතින් AI ඒජන්ට් කෙනෙක් කරා ඔයාලට මේකට අදහස් ගන්න, ක්‍රියේටිව් ඇඩ්වාන්ස් වයිරල් මෙතඩ්ස් හොයාගන්න කොහොමද? හරි. ඉතින් අද කතා කරන්නේ දෙවෙනි ඔන්ලයින් බිස්නස් එක YouTube. පටන් ගන්න YouTube. ඉතින් ඔයාලා මේ ළඟදි දකින්න ඇති AI වීඩියෝස් ගොඩක් හදලා කට්ටිය ගොඩක් YouTube පටන් ගන්න තිබ්බා. ඉතින් වයිරල් වෙනවා එක වීඩියෝ එක 10 මිලියන් 5 මිලියන් යනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ වීඩියෝස් කරන්න පටන් ගන්න. ඉතින් අපි යමු YouTube එකට. YouTube කරන කෙනෙක්ට හෙල්ප් එකක් ගන්න, මේ YouTube පටන් ගන්න උපකාරී වෙන AI ඒජන්ට් කෙනෙක් ChatGPT එකට ගිහින් අපි වැඩක් කරගන්නේ කොහොමද කියලා බලමු. හරි. ඉතින් මේ විදිහට මම ChatGPT ඕපන් කරගත්තා. මම මෙයාට කියනවා YouTube එකේ වීඩියෝ එක දාන්න මට උදව් කරන්න කියලා. හරි. එතකොට ඉතින් මෙයා එවනවා YouTube එකේ වීඩියෝ එකක් දාන්න ඕන ස්ටෙප්ස් ඔක්කොම මේ විදිහට මට වෙලා තියෙනවා. හරි. මං කියනවා මෙයාට වීඩියෝ එකක් කරන්න අයිඩියා එකක් දෙන්න කියලා. හරි. ඔන්න බලා ගන්න පුළුවන් අයිඩියා එකක් දෙන්න කිව්ව ගමන් මොකද්ද මෙයා කියන්නේ. හරි. ඉතින් මෙයා කියනවා unboxing the last smartphone gadgets. ඔයගේ මේ විදිහට එක අදහස් ගොඩාක් දෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා YouTube ඔයා කරන කැටගරි එකක් තියෙනවා. ඉතින් ඔයා travel කරනවා නම් එක්ක ඔයා ටෙක්නොලොජි පැත්ත, ඊමනි පැත්ත වගේ කැටගරි එකකට වීඩියෝස් හදනවා නම් මෙයාට කැටගරි එක කියලා ඔයාලට කැමති අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අයිඩියාස් ගන්න පුළුවන්. හරිද? එතකොට මෙයා එවනවා මේක කොහොමද ඔයා කරන්න ඕන, ටයිටල් එක මොකද්ද, ඔය ඔක්කොම එවනවා. හරිද? හරි. දැන් අපි යහමු YouTube වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හොඳම ශ්‍රී ලංකා ටයිම්. ශ්‍රී ලංකා ටයිම් එකෙන් YouTube videos අප්ලෝඩ් කරන්න හොඳම වෙලාවල් කියන්න. ඉතින් ඔයාලට මෙහෙමයි. හරිද? සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, ටැමිල් වලින් ඕන භාෂාවකින් මුගෙන් අහන්න ඔයාලට සුපිරියටම උත්තර දෙනවා. හරි. ඉතින් මේ විදිහට මම ඇහුවා කෙලින්ම ශ්‍රී ලංකා ටයිම් එකෙන් අප්ලෝඩ් කරන්න හොඳම වෙලාවල් ටික YouTube. හරිද? ඒ කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක වෛරල් කරගන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන වෙලාවල් තමයි මෙයා එවලා තියෙන්නේ. බලන්නකෝ. best time to upload YouTube videos Sri Lanka time SLT. හරි. ඉතින් මෙතන මෙයා weekends, ඒ කියන්නේ Monday Friday දවස් දෙකේ අපිට time එවලා තියෙනවා. late morning 9 ඉඳන් 11 වෙනකන් ඔය අතර වීඩියෝස් දැම්මොත් හොඳයි කියලා තියෙනවා. afternoon ඒ කියන්නේ 12 සිට 2 වෙනකන් වීඩියෝස් දාන්න හොඳයි. evening ඒ කියන්නේ හවස 5 ඉඳන් 7 වෙනකම් වගේ ඔයාලට වීඩියෝස් දාන්න හොඳයි. හරිද? ඉතින් මේ ටයිම් වල අර මිනිස්සු සෝෂල් මීඩියා වලට එනවා කියන එක තමයි මේ ටයිම් එක ඔන්ලයින් ගොඩක් මිනිස්සු එනවා කියන එක තමයි මේකේ තේරුම. ඉතින් ඔයාලා හිතලා බලන්න මේ ටයිම් වලට වීඩියෝ සුපිරියව හදලා දැම්මොත් වෛරල් වෙන්නේ නැතුව තියෙන්නේ නෑ, අනිවාර්යෙන් views යනවා. හරි. මෙතන බලා ගන්න පුළුවන් Saturday Sunday කියලා තියෙනවා
එතකොට මේ දවස් දෙක දානවා නම් මෝර්නින් උදේ 9:11 දානවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ආෆ්ටර්නූන් එකේ 12:02 ඉවනිං එකේ 6:09 මේ අතර වීඩියෝස් දානවා නම් ඔයාලට ඇත්තටම කිව්වොත් වයිරල් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න YouTube කරන කෙනෙක්ට පට්ට හෙල්ප් එකක් ගන්න පුළුවන්. හරිද? මම මෙයාට කියනවා දැන් වීඩියෝ එකක් මම කරනවා. අපි මෙහෙම කියමු. ඊමණි වීඩියෝ එකක් හැදුවා. මට ටයිටල් හරි මම මෙයාට කිව්වා මං ඊමණි වීඩියෝ එකක් හැදුවා 5 එක ගැන තමයි වීඩියෝ එක කරේ. ඉතින් මට මේකට ටයිටල් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකක් මට එවන්න කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ බලන්නකෝ මෙයා එවලා තියෙන ටික වීඩියෝ ටයිටල් ideas. හරිද? ඉතින් how to make money online with Fiverr in 2025 step by step guide කියලා එවලා තියෙනවා. ඉතින් මේ විදිහට ටයිටල් මට ගොඩක් එවලා තියෙනවා 5ක්. ඉතින් බලන්න අපිට ටයිටල් එකක් ඒ කියන්නේ ඔළුවට අදහසක් ඇඩ්වාන්ස් අදහසක් ගන්න බැරි වුණා. නැත්තම් ඔයාලා වීඩියෝ එකක් කරනවා නම් ඔයාලට කැමති වචන ටික මෙතනට දාලා ටයිටල් එකට එකතු කරලා සුපිරිම ඇඩ්වාන්ස් ටයිටල් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් සර්ච් එන්ජින් එකේ සර්ච් කරාම ඔයාලා වීඩියෝ එක උඩින්ම ගන්න සමහර විට ChatGPT උදව් කරයි. හරිද? ඉතින් මේ කියන්නේ YouTube කරන අයට පට්ට හෙල්ප් එකක්. බලන්න ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, හෑෂ්ටැග්ස් ඔය ගොඩක් දේවල් ඔයාලට යූස් කරන්න ඔයාලට උදව් කරනවා. මේ බලන්න හෑෂ්ටැග්ස් එවලා තියෙනවා මට. වීඩියෝ කන්ටෙන්ට් අයිඩියාස් එවලා තියෙනවා. බලන්න ඉන්ට්‍රොඩක්ෂන් එක, ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ් එක, ටිප්ස් for success. හරිද? එතකොට කේස් ස්ටඩි, පර්සනල් එක්ස්පීරියන්ස් ඔයයි ගොඩක් දේවල්, බෝනස් ටිප්ස් ඔය වගේ එක එක මේ වීඩියෝ කන්ටෙන්ට් එක ඔයාලට කරන්න අයිඩියාස් මෙයා මෙතන එවලා තියෙනවා. එතකොට ඔයාලා බලන්න මේ thumbnail tips කියන එක. ඒ කියන්නේ වීඩියෝ එකක් ඔයාලා ක්‍රියේටිව් විදිහට හදලා දානවනම් ඔයාලා සුපිරියර් වීඩියෝ එකක් හැදුවා නම් සුපිරි වෙන්න ඕනේ මේ thumbnail එක. මොකද මිනිස්සෙක් දැක්කම මේ thumbnail එක දැකලා තමයි ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එක ක්ලික් කරන්නේ. ඉතින් මේ thumbnail එක ක්‍රියේට් කරද්දි බලන්න මෙතන ඔයාලා බලන්න මේ thumbnail එකට මෙයා දාන්න කියලා තියෙනවා make 1000 on Fiverr. ඒ කියන්නේ $1000 කෙව 5 එකේ. මෙන්න මේ වගේ අදහස් දැක්කම අනිවාර්යෙන් මේ මිනිස්සු සාමාන්‍යයෙන් ඔයාලට මේ ඉංග්‍රීසි වලින් මේ විදිහට සුපිරිම වීඩියෝ එකක් ක්‍රියේට් කරොත් ඔයාලට ඇත්තටම කියොත් ෆොරින් මේ රට කමියුනිටි එකක හොඳ වොච් ටයිම් ටිකක් ඔයාලට ගන්න පුළුවන්, views ටිකක් ගන්න පුළුවන්. ඒ වගේ කමියුනිටි එකකට ඔයාලා වීඩියෝස් ගියොත් අනිවාර්යෙන් සුපිරිම ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. මොකද ලංකාවේ වගේ නෙමෙයි වෙන රටවල් වල views එනවා නම් ඔයාලට ඉන්කම් එක YouTube එකෙන් ජෙනරේට් කරනවා වැඩි. හරිද? ඉතින් බලන්න පුළුවන් ඔය වගේ ideas ගොඩක් දීලා තියෙනවා. ඉතින් දෙවෙනි online business එක මේ YouTube පටන් ගන්න අනිවාර්යෙන් ඉතින් ඔයාලට ඔයාලගේම හැකියාවක් තියෙනවා ඇති කැටගරි එකක්. ඉතින් මේ මං කියන්නේ e-money videos ගැන කරන්න කියලා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති දේවල් videos හදලා quality එකටම සුපිරියරම හදලා advance විදියට YouTube එකට upload කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය දේවල් ඔයාලට ඕන help එක ගන්න පුළුවන් ChatGPT එකෙන්. ඉතින් මේ ChatGPT විතරක් නෙමෙයි. තව AI agents ලා මේ වෙද්දී ඇවිල්ලා තියෙනවා 500කට වැඩිය. ඉතින් ඔයාලට ඕනම කෙනෙක් use කරලා මේ help එක ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමු තුන්වෙනි හරි. ඉතින් යාළුවනේ ඔන්න තුන්වෙනි online business එක ගැන කතා කරන්න තමයි අපි යන්නේ. ඉතින් මම මෙතනදී ගත්තේ create and sell e-books කියන එක. ඉතින් මෙහෙමයි e-books විතරක් නෙමෙයි. දැන් ඔයාලට මෙතනදී ඕනම book එකක් හදාගන්න පුළුවන් සුපිරිම method එකක් කියලා දෙන්නේ. හරිද? ඉතින් ඇත්තටම කිව්වොත් මේකෙදී ඔයාලට කැමති කැටගරි එක කැමති ටයිටල් එකක් කරන් වා හිතන්න cryptocurrency ගැන නැත්තම් science ගැන maths ගැන මොකක් හරි ටයිටල් එකක් කරගෙන මේක ගැන book එකක් ඔයාලට create කරගන්න පුළුවන්. ඉතින් online මේ book එකක් create කරගන්නේ කොහොමද? මේ සියලුම දේවල් අද කියලා දෙනවා මේ වීඩියෝ එකෙන්. හරිද? ඉතින් ස්කිම් නොකර බලන්න. එහෙනම් අපි යමු කෙලින්ම කොහොමද මේක කරන්න කියලා බලන්න. හරි. මම මේ විදිහට ChatGPT එකට යනවා. ඊට පස්සේ මම මෙයාට කිව්වා මම පෙන්නනම් කොහොමද ඔයාලා මේක කරන්න කියලා. මම මේ විදිහට පොඩ්ඩක් උඩට යන්නම්. ඉතින් මෙතනදී අපි මේක කරන්න
ChatGPT වගේම Canva කියන software එක use කරගන්න. ඉතින් මොනවත් අපිට pro versions buy කරන්න නැහැ. free ම කරන්න පුළුවන්. හරි. හරි. ඉතින් මම මෙන්න මෙතන ගත්තේ මේ book එකේ නම තමයි How to Manage Money කියන එක ගැන. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. Mastering Your Money personal finance management. ඔයාලා මුදල් කොහොමද ඔයාලා මැනේජ් කරගන්න කියන එක ගැන තමයි අද මම මේ book එක හදන්නේ. හරිද? ඉතින් මම මේ විදිහට මෙයාට කිව්වා මෙන්න මේක ගැන මට full content එකක් ලියලා ඕනේ කියලා. හරිද? ඊට පස්සේ මෙයා book එකේ stretch එක ගොඩක් දේවල් details මට එව්වා. හරිද? මම කිව්වා Canva එකෙන් මම හදන්නේ කියලා. ඉතින් ඔයාලා තමන්ට ඕන දේ කෙලින්ම කියන්න. සිංහලෙන් හෝ දෙමළෙන් හෝ ඉංග්‍රීසි වලින් හෝ ඔයාලට හින්දි වලින් හරි කමන්නේ. මෙයාට මැසේජ් එක දාන්න මෙහෙමයි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ වැඩි කතාවක් නැහැ. මම කෙලින්ම කිව්වා ලියලා එවන්න. ඒ ගැන ඇඩ්වාන්ස් විදිහට මට ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම මට ලියලා ඕනේ මේක ගැන කියලා මම කෙලින්ම කිව්වා. ඊට පස්සේ දෙකක් නැහැ. යකෙක් වගේ මූ ලියන්න ගත්තා. කෙලින්ම book title එක මට දුන්නා. ඊට පස්සේ introduction ඉඳන් capture 1 2 කියලා මේ විදිහට දිගටම ලියලා දුන්නා සිංහලෙන් ඉංග්‍රීසි. හරිද? මේ විදිහට superior ලියලා එවලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මොකක්ද දන්නවද? ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ? කෙලින්ම යන්න Canva එකට. ඉතින් canva.com කියලා search කරගන්න. ගිහින් එතනට ගියාට පස්සේ ඔයාලට මේ වගේ page එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේකක් ගන්න හරිම ලේසි. හරි. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ගන්න කියලා. ඉතින් මේ විදිහට new tab එකක් open කරලා ඔයාලා මෙතනින් ebook create කියලා ගන්න. හරිද? ebook create online කියලා හරි කැමති විදිහකට search කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Canva එකෙන් උඩින්ම පෙන්නනවා free online ebook maker designer custom ebook in Canva කියලා. හරිද? ඉතින් මේක ඇත්තටම සුපිරිම බිස්නස් එකක්. ඔන්ලයින් බිස්නස් කියන්නේ මේවට. හරිද? ඉතින් ඔයාලට viral content එකක් ගැන මොකක් හරි සුපිරිම content එකක් ගැන يعني title එකක් අරගෙන ඒක ගැන සුපිරියටම පොතක් හැදුවොත් අනිවාර්යයෙන් මේ online marketing හරහා මේ digital marketing හරහා ඔයාලට අනිවාර්යෙන් ඒක ඔයාගේ product එක quality product එක විකුණ ගන්න පුළුවන්, sell කර ගන්න පුළුවන්. එතනින් ඔයාලට income එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක සුපිරි method එකක්. හරි මම අද කරලා පෙන්නන්න. හරි. ඉතින් මේක click කරාට පස්සේ ඔයාලට කෙලින් මේ වගේ තැනකට එන්නේ. මෙන්න මෙතන design වලට ගියට පස්සේ ඕන තරම් designs තියෙනවා, elements තියෙනවා, text කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට එතන type කරන text ඕන තරම් තියෙනවා ගන්න පුළුවන්. හරි. වැඩි කතා නැතුව ඔයාලට කරන්න තියෙන්නේ මේ design කියන එකට ගිහින් කැමති post එකක්, කැමති design එක select කරගෙන ඒක edit කරගන්න. දැන් මම මගේ book එකේ මම ගත්ත විදිහට මේ විදිහට title එක මෙතනින් දාලා පොඩි edit එකක් විතරක් ගහගත්තා. හරිද? ඔයාලට දැනට පෙන්නන්න. හරි. ඊට පස්සේ මම මේ විදිහට මෙන්න පොත දීලා තිනවා පිටු ටික. මේ වෙද්දි pages යාළුවනේ 4 වෙනි එකේ ඉන්නේ. ඉතින් මේක හරිම ලේසි. මේ විදිහට ගියා. දැන් මම මෙතනදී ආටිකල් එක මෙන්න මේ understanding credit and debit. හරි. මෙන්න මේක. හරිද? මේක ගැන තමයි මේ capture 4 එක මෙයා දීලා තියෙන එක තමයි මම ලිව්වේ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ capture 5 කියන එක ලියන්න යන්නේ යාළුවනේ. මේ ටිකත් මම පට්ට ගාලා මේ විදිහට ඔයාලට වීඩියෝ එක skip නොකර බලන්න ඉක්මනින් මම වීඩියෝ එක කරන්නම්. ඉතින් මේ විදිහට තමයි ඔයාලා කරන්න ඕනේ. හරි. මේ විදිහට copy paste එකක් තියෙන. ඉතින් මෙහෙමයි හරිද? ඔයාලා quality product එකක් يعني qualityම book එකක් e-book එකක් හදනවා නම් ඔයාලට ඉතින් අඩුපාඩු ඔක්කොම හදලා images add කරලා මේවට තවත් advance කරන්න පුළුවන්. හරි. දැනට මම මේ ඔයාලට example යන්නේ මේ පෙන්නන්නේ. මම ඇත්තටම කිව්වොත් example එකක් පෙන්නන්නේ මේ විදිහට ඔයාලට හදලා පෙන්නන්න. හරි. example එකක් විදිහට ඔයාලට මේකට හදලා පෙන්නන්න මේ විදිහට. ඊට පස්සේ capture 6 එක දාන්න විතරයි තියෙන්නේ මට. හරි. මම මේ විදිහට මේකකුත් copy කරලා මෙතනට දාලා ඔන්න capture 6 එකේ title එක මම මෙතනට දාගන්නවා. හරි. දාලා title එක උඩටම තියලා ඊට පස්සේ ඔන්න මම subtitle එක නැත්තම් මේකේ විස්තර ටික දාගන්නවා මේ විදිහට. ඉතින් මේ ඔයාලට ඔක්කොම front එක size එක ඔක්කොම මෙතනදී edit කරගන්න පුළුවන්. හරි.
කැමති දෙයක් කරන්න පුළ මොකද මේ කැන්වා කියන්න ඇතමක සුපිරි මේ එලිමන්ස් ඩිසයින්ස් ගොඩක් කරපු ඒවත් අපිට ගන්න පුළුව නිසා අරිම ලේසිම කරන්න මේ ජරිතින් කෙලින්ම ගන්න තමයි තියෙන්නේ කොපි පේස්ටක් මෙතන තියෙන් ලොකු දෙයක් නෑ හරි ඉතින් මේ විදිහට බලාගන්න පුළුවන් ඉතින් මම මේ විදිහට end කියලා ගියම බලමු end මොකක් හරි end page එකක් end design එකක් අපිට ගන්න පුළුවන් නම් එතනට අන්තිමට දාන්න පුළුවන් මේක download කරන්න කොහොමද PDF එකක් විදිහට කැමති විදිහකට මම මෙතනින් ඔයාලට ඒකත් කරන්න හැටි කියලා දෙනවා හරි ඉතින් සුපිරිම වැඩක් මේක ඔයාලා try කරලා බලන්න හරි ගොඩක් අය මම දැකලා තියෙනවා මේ වැඩේ කරනවා නමුත් මේක හරියට කරලා ගොඩක් ඉන්කම් එකකුත් ගත්තා හරි මම මගේ ඕන තරම් යාළුවෝ ඉන්නවා කරපු ඉතින් මට හිතුණා මේකත් ඔයාලට කියලා දෙන්න ඉතින් මේක විතරක් නෙමෙයි ඔයාලට කැමති මේ හරහාම ඔයාලට කැමති වෙනත් දේවල් උනත් ක්‍රියේට් කරගන්න පුළුවන් ඉතින් තව දේවල් ඕන තරම් තියෙනවා මේ බලන්න ඉතින් ලස්සනට පිටු ටිකක් අදලා තියෙන්නේ ඉතින් end page එකට ඔයාලට මොකක් හරි thank you මොකක් හරි ඔයාලේ details numbers ඕන එකක් කැමති එකක් දාන්න පුළුවන් මේ pages වලට පොඩි නමක් යටින් ඔයාලා ඒ brand එකක් තියෙනවා නම් ඒ brand එකේ නම හැමතැනම පොඩියට දාලා වදයක් වෙන්නේ නැතුව වැඩේ end කරන්න පුළුවන් හරි ඉතින් ඔය විදිහට තමයි මේ අපි බලමු මොකක් හරි විතන page එකක් නැත්නම් අපි කෙලින්ම මේ elements වලකින් stick එකක් වගේ මොකක් හරි ගමු මේ the end කියලා තියෙන්නේ එතනින් දාමු නිකන් මේ වගේ හරි මේම නෙමෙයි ඇඩ්වාන්ස් විදියට හදන්න පුළුවන් මතක තියාගන්න මම බේසික්ලි ඔන්න හදලා පෙන්නුවේ හරි හරි ඉතින් pages ඔක්කොම පහක් තියෙනවා දැන් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න යන් හරි මෙන්න බුක් එක e-book එකක් කියන්නේ මේ වගේ එකක් හරි මේ හරිම e-book එකක් නම් quality විදියට හදන්න බලන්න සුපිරියටම හදන්න පුළුවන් e-book එකක් කියන්නේ මීට වඩා ඇත්තටම කිව්වොත් ඇඩ්වාන්ස් වෙන්න ඕන මොකද කස්ටමර්ස්ලාට දෙද්දී මේක ඔයාලා ඩොලර් 3කට 4කට 5කට 10කට වෙන්න පුළුවන් ඊට වඩා වැඩි ගානකට විකුණනවා නම් නැත්තම් මේක ඔයාලට පුළුවන් print කරන්න. ඉතින් ඇත්තටම මේ print කරලා බුක් එකක් විදියට හැදුවොත් පොතක් විදියට ඕක ඔයාලට courier service එකක් කරා මේක සෙල් කරන්නත් පුළුවන් ඒ ඇඩ්‍රස් වලට යවලා ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. හරි. ඉතින් ඔය ක්‍රිප්ටෝ බුක්ස් එහෙම මම දැක්ක ගොඩක් දෙනෙක් විකුණනවා අරගෙන හරි ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන share කියන එක ක්ලික් කරගන්න ක්ලික් කරාට පස්සේ download කියලා එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න ඉතින් pages එකේ ඉඳන් පහට තියෙනවා බලා ගන්න පුළුවන් මම මේ save downloads දෙනවා හරි මෙතන pdf standard කියලා තියෙනවා png jpg pdf print mp4 video gif ඒ වගේම මෙතන presentation එකක් විදිහට උනත් අර PowerPoint document එකක් විදිහට උනත් ඔයාලා download කරගන්න පුළුවන් ඉතින් මෙතන මම PDF කියන එක දෙනවා. දීලා download දෙනවා. අපි බලමු මේක PDF එකක් විදිහට ගත්තොත් මොන වගේ විදිහට පෙනේද කියලා. ඉතින් e-book එකක් කියන්නේ මේකට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට e-book එකක් sell කරන්න. ඉතින් ඔන්න download වෙලත් ඉවරයි. අපි බලමු open කරලා. මේ විදිහට මම open කරා. හරි. මම size එක පොඩ්ඩක් පොඩි කරගන්නම්. හරි මේ විදිහට බුක් එකේ මුල් පිටුව බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඔන්න introduction with money management මේ විදිහට details එක්කම ඔන්න පොතේ පිටු ටික බලා ගන්න පුළුවන් මේ විදිහට e-book එකක් හැදුවොත් අනිවාර්යෙන් ඔයාලට sell කරගන්න පුළුවන් ඉතින් ඇත්තටම ඔය quality විදිහට e-book එකක් හදලා ඔයාලට මේක social media හරහා sell කරන්න පුළුවන් බෑ කියලා දෙන්නේ අනිවාර්යෙන් පුළුවන් හරි ඔන්න අපි ගෙනාපු තුන්වෙනි බිස්නස් එක ඔන්ලයින් ඉතින් හරි ඉතින් යාළුවනේ ඔන්න හතරවෙනි ඔන්ලයින් බිස්නස් එක විදිහට අපි කතා කරනවා මෙන්න මේ cover letter services ගැන. ඉතින් මේ cover letter services කියන්නේ ඇත්තටම කිව්වොත් ඔයාලට cover letter එකක් හදාගන්න පුළුවන් නම් ඔයාලට අනිවාර්යෙන් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒකත් ප්‍රොෆෙෂනල් විදිහට හදාගන්න පුළුවන් නම් ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් වල වැඩ කරන වෙබ්සයිට් වල ඔයාලට හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා යාළුවන්ගේ ඔයාලට පුළුවන් TikTok එකේ FB එකේ ඔයාලට පුළුවන් මේ මාකටිං මෙතඩ් චූස් කරලා ඔයාලා මේ විදිහට පෝස්ට් එකක් හදලා CV හදනවට මේ ප්‍රයිස් එකට ඇඩ්වාන්ස් විදිහට හදලා දෙනවා කියලා
ඇඩ් එකක් දැම්මොත් ඔයාලට අනිවාර්යෙන් ඕඩර්ස් ගන්න පුළුවන්. ඒ එන ඕඩර්ස් අපි කොහොමද කරන්නේ? මේ කවර් ලෙටර් එක හරියටම යාලයි විස්තර දුන්නාට පස්සේ ක්වොලිටි විදිහට ඇඩ්වාන්ස් විදිහට ජොබ් එකකට ඉන්ටර්විව් එකකට CV එක යවන්න පුළුවන් විදිහට තත්ත්වයට හදලා දෙන්නේ කොහොමද? හරි. ඉතින් මේක ගැන තමයි අද අපි කතා කරන්නේ. හරිද? ඉතින් ඇත්තටම කිව්වොත් cover letter services මේ resume මේක ගැන අපි පොඩ්ඩක් හොයලා බලමු. ඒ කියන්නේ කෙලින්ම අපි යමු Fiverr වගේ වෙබ්සයිට් එකකට යමු. ඉතින් අපි Fiverr ගැන කතා කරා කලිනුත් මොකේද? freelance writing services ගැන. ඉතින් මේ writing services කියන්නේ දැන් මේ එතකොටත් අපි Fiverr ගත්තා. ඉතින් දැනුත් අපි Fiverr ගමු. මොකද Fiverr එකේ වැඩ කරනවා නම් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. බෑ කියලා ගොඩක් දෙනෙක් ෆේල් වෙයි. නමුත් මෙහෙමයි Fiverr එකේ ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න නම් ගිග් එක හොඳට දාන්න ඕනේ. ගිග්ස් දිගටම දාගෙන වැඩ ටික දිගටම කරගෙන ඔන්ලයින් උත් ඉන්න ඕනේ. එතකොට තමයි ඕඩර්ස් එන්නේ. හරි. අපි Fiverr එකේ නිකන් සර්ච් කරලා බලමු. හරි. cover letter services කියලා චුට්ටක් සර්ච් කරා මම මේ විදියට. categories වලට ගියොත් resume writing design වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. මෙතන අපිට මෙතන මේ resume writing කරන්න මේක ගන්න පුළුවන්. නැත්නම් කෙලිම ඩිසයින් කරලා ඔයාලට CV එකක් හදලා දෙන්න පුළුවන් විදිහේ තැනකට මේක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් අපි මෙතන යමු resume design කියන එකට. cover letters එක දීලා බලමු. cover letters කියලා තියෙනවා. එතකොටත් බලා ගන්න පුළුවන් I will design targeted cover letter. හරි. අපි මේක පොඩ්ඩක් තෝරගමු. මෙන්න මෙයාව. ඉතින් හරි. මෙයාට orders 34ක් ඇවිල්ලා තිනවා. ඉතින් basic එක $63ක්. එතකොට නිකම් මේ orders 34 වැඩි කරලා බලන්න මේ price එකෙන් මෙයා කීයක් earn කළාද කියලා. හරි. ඉතින් මෙතන professional resume writer and HR මෙතන බලා ගන්න පුළුවන්. මෙයා මේ CV design letter design කරන විතර නෙමෙයි මේ letter එක writing කරලා මේ දෙකම කරලා දෙනවා. එතකොට price එක $63ක් කියලා මෙයා මෙතන දාලා තියෙනවා. හරිද? එතකොට දවස් දෙකක් ඇතුළත මේක ඩෙලිවර් කරනවා. ඔය වගේ දේවල් දාලා තියෙනවා මෙන්න මෙතන. එතකොට මෙයා යූස් කරන දේවල් Microsoft Word, CV writing ඔය වගේ ටැක්ස් ටිකක් මෙතන දාලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් බලන්න පුළුවන් මේ මෙයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් මම හිතන්නේ මෙතන තියෙනවා. මේ තියෙන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් දාලා ඩිසයින් කරලා තියෙන ඒවා වෙන්න ඕන. හරි. ඉතින් මීට වඩා හොඳට අඩු ප්‍රයිස් එකකට කස්ටමර් කෙනෙක්ට දෙන්න පුළුවන් විදියට සුපිරිම වැඩක් අද කරන හැටි මම කියලා දෙන්නම්. හරිද? එහෙනම් අපි යමු මුලින්ම ChatGPT එකට. හරි. මම මෙයාට කෙලින්ම කිව්වා ගිහින් cover letter services එකකට මට මේ වැඩ ටික කරන් යන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ඔව්. ඊට පස්සේ මෙයා නම් මොනවද කරන්න ඕන ෆුල් ලිස්ට් එකක් කියලා මේ විදිහට මට නිකන් කෙලින්ම මෙයා දැම්මා එන්න ඕන CV එකට එන්න ඕන දේවල්. හරිද? හරි. ඉතින් මෙහෙමයි. හරිද? දැන් ඔයාට කස්ටමර් කෙනෙක් අවශ්‍ය ඩීටේල්ස් දෙනවා නම් ඒව ඇඩ්වාන්ස් කරලා හදලා ඒව කෙලින්ම දාන්න එපා. හරිද? එතකොට අපි යමු මේකට ChatGPT විතරක් යූස් කරන්නේ නෑ යාළුවෝ. කෙලින්ම ගන්නවා Canva එක. හරිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මම ගත්ත CV එක. එතකොට මේ කලින් තත්ත්වය. එතකොට ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේක හැදුවට පස්සේ. ඉතින් මේක හදන්න full help එක ගත්තේ ChatGPT හරහා. හරි. එතකොට මම කලින් CV එකට යන්නම්. ඒ වගේම මම පොඩ්ඩක් අලුත් ටැබ් එකක් ගන්නම් Canva එකේ. මේකේ templates තියෙනවා. හරිද? Canva එකේ templates තියෙනවා. මම මේ විදිහට home එකට යන්නම්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම home එක ක්ලික් කරා. home එකට ගියාට පස්සේ මෙතන තියෙන මෙන්න මේ search bar එකේ ඔයාලා search කරන්න CV කියලා. හරිද? ඉතින් මේ විදිහට CV කියලා CV template කියලා search කරන්න. search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙයාලයි Canva එකේ තියෙන CV templates 10000කට වඩා මෙතන ඔයාලට pop up වෙලා තියෙනවා. ඉතින් කැමති template එකක් use කරන්න පුළුවන්. ඉතින් professional හොඳ template එකක් ඔයාලා use කරන්න ඕන. ඉතින් තෝරගත්තට පස්සේ අන්නේ template එක දැන් මම තෝරගත්තේ මෙන්න මේ template එක. එතකොට මම මේ හදපු කලින් හදපු CV එකක්. එතකොට මෙන්න මේකේ බලා ගන්න පුළුවන් personal information, contact ඒ වගේම මෙතන ගොඩක් විස්තර දාලා තියෙනවා. හරි. එතකොට මේ කලින් එයාගේ විස්තර ටික කෙලින්ම මම මේකට දාගත්ත ඇති. ඉතින් කලින් විස්තර ටික තිබ්බේ නිකන් අච්චර වෙලා. ඔයාලට බලා ගන්න පුළුවන්.
ගොඩක් අච්චාරු වෙලා තමා තිබ්බේ. ඉතින් ඒක මං chat GTP එකට දුන්න. හරිද? මේ විස්තර දැන් working experience මේ ටිකම මං කෙලින්ම කොපි කරගන්නවා. හරිද? මම මෙයාට මේ ටික දෙනවා. හරිද? දීලා මම මේ විදිහට කියනවා මේ ටික ඇඩ්වාන්ස් කරලා පිළිවෙලට හරියට ලියලා එවන්න. හරිද? හරියට ලියලා එවන්න කියලා මේ විදිහට කියනවා. හරි. හරියට ලියලා එවන්න කිව්වහම මේ අකා කෙලින්ම අයි පිළිවෙලට හරිද? අර තිබ්බා වගේ නෙමෙයි පිළිවෙලට ලියලා එවනවා යාළුවනේ. බලන්න බලන්න ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස්. හරිද? එතකොට මෙතන ප්‍රොජෙක්ට් ඉන්ජිනියර් ආචියෝ කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් කොළඹ ශ්‍රී ලංකා. ඉතින් මේ විදියට ඩේට් එක පටන් ගත්තේ කවදද ඉවරුනේ කවදද මේකේ මොනවද මෙයා කරේ මෙයාගේ ජොබ් එක මොකක්ද සයිට් ඉන්ජිනියර් ප්‍රොජෙක්ට් ඉන්ජිනියර් සිවිල් ඉන්ජිනියර් ඕන්නෝ වගේ වෙන වෙනම ලස්සනට එවලා තියෙනවා. තේරෙනවද? හරිද? ඉතින් මේක ඇවිල්ලා ඔයාලට සුපිරියම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් AI ඒජන්ට්ස්ලා එක්කෙනෙක් නෙමෙයි මේ වෙද්දි ගොඩක් දෙනෙක් ඉන්නවා මේක යූස් කරන්න. ඉතින් දැන් බලා ගන්න පුළුවන් දැන් මම පස්සේ ඒ විදිහට අරගෙන ඔක්කොම ක්ලියර් කරා. හරි. ඔයාලට මේ තනි පිටුවට හදන්නත් පුළුවන්. පිටු එයාලා ඉල්ලනවා නම් දෙකකට තුනකට කමක් නැත්නම් ඒ විදිහට කස්ටමර්ට දෙන්නත් පුළුවන්. හරිද? ඉතින් බලන්න මේ විදිහට අස්සනකුත් එයා ෆොටෝ එකක් එවුවා ඒකෙත් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා මේ විදිහට සුපිරියටම හදලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ ටෙම්ප්ලේට් එකක් එක්ක මේ විදිහට chat GTP ට විස්තර ටික දීලා සුපිරියටම මීට වඩා ඇඩ්වාන්ස් කරන්න පුළුවන්. හරිද? බට් එයා ඉල්ලුවේ මේ විදිහට මට ලොකු ඇඩ්වාන්ස් මේ ඕක ලස්සන කරලා ඕනේ. normally මට හදලා එවන්න කියලා කෙලින්ම කිව්ව ගමන් මම මේ විදිහට හදලා එවුවා. හොඳ ෆීඩ්බැක් එකකුත් මට ලැබුණා. හරි. ඉතින් ඔයාලට බැරි කමක් තියනවද? නැහැ. බැරි කමක් නැහැ. හරි. මේ විදිහට CV එකක් ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් බලන්න මේ ටෙම්ප්ලේට් කොච්චර තියෙනවද? මේ ටෙම්ප්ලේට් කොච්චර ඔයාලට තියෙනවද? ගර්ල්ස් ලට ප්‍රොෆෙෂනල් ටෙම්ප්ලේට් තියෙනවා. බොයිස් ලට අලුත් මේ අර නිකන් තොරන් වගේ ඒවා යූස් කරන්න යන්න එපා. ප්‍රොෆෙෂනල් සාමාන්‍ය බේසික් සාමාන්‍ය හොඳ ලුක් එකක් තියෙන ටෙම්ප්ලේට් එකක් යූස් කරලා මේක ෆ්‍රොන්ට් එක ටයිටල් වලට වෙනම ෆ්‍රොන්ට් එකක් ඒවා බෝල්ඩ් කරලා අනිත් ටික බෝල්ඩ් නැතුව වෙනම ෆ්‍රොන්ට් එකක් යූස් කරලා ඒ විදිහට හදන්න. හරි. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් හොඳයි කියනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න. ඉතින් මේ වගේ ඔන්ලයින් බිස්නස් ඔයාලට ඕන තරම් තියෙනවා. අද මේ ගෙනාවේ ඔන්ලයින් බිස්නස් 4ක් ගැන. හරි. ඉතින් අනිවාර්යෙන් try කරන්න. අනිවාර්යෙන් මේකෙන් හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ ඔළුවට ආපු අදහසක් තමයි මම මේ ඔන්ලයින් බිස්නස් 4ක් ගැන කොහොමද chat GTP Canva එකතු කරගෙන මේකක් ඔයාලා ක්‍රියේට් කරගෙන ඒක ඔන්ලයින් බිස්නස් එකක් විදිහට කරලා ඉන්කම් එකක් ගන්න කොහොමද සල්ලි හොයන්නේ කියලා ඒක තමයි අද මේ වීඩියෝෙන් කියලා දුන්නේ. ඉතින් මේ අනිවාර්යෙන් මේ ගෙනාවු මෙතඩ් 4ෙන් කැමති එකක් යූස් කරලා ඔයාට පුළුවන් කියලා හිතනවනම් කැමති එකක් යූස් කරලා අනිවාර්යෙන් ඉන්කම් එකක් ගන්න කියලා මතක් කරනවා. ඉතින් සුපිරි මෙතඩ් 4ක් ගෙනාවේ අද. හරි. ඉතින් අනිවාර්යෙන් try කරන්න. ඉතින් freelance writing services YouTube create and sell ebooks cover letter හදන එක. ඉතින් මේක ඇවිල්ලා සුපිරිම මෙතඩ් 4ක්